දුවේ පුතේ ඔයාලා ජීවිතේ මොකක් හරි අරමුණකට නොසැලී බාධක හමුවේ දැඩි අදිස්ථානකින් ඔයාලේ ගමන යනවා නම් ඔයාලට අනිවාර්යෙන් දිනන්න පුළුවන්. ඔයාලට මොන ප්‍රශ්න ආවත් මොන බාධක ආවත් ඒවා තඹ සතේකට ගණන් ගන්න තුවාලා ඔයාලා ගමන යන්න ඕනේ. මොකද දන්නවද? ඔයාලගේ O level කාලේ ඔයාලට තියෙන ඉගෙන ගන්න විතරයි. ඊට පස්සේ A level ලියනවා. ඊට පස්සේ ඔයාලා සරසවියට යනවා. පුතේ ඒ සරසවියට ගියාට පස්සේ Tamanට ජීවිතේ ඕනෙ විදියකට විඳින්න පුළුවන්. ඒ හින්දා මගේ දුවල පුතාලා මේ කාලේ ඉගෙන ගන්න හරියට. පුතේ ඔයාලා අහලා තියෙනවද ඩැකොනිල් කියලා මලක්? අර සින්දුකුත් තියෙන්නේ සිත මහා සොරාගෙන ගෑයි ඇයිද ඩැකොනිල් මලේ කියලා. පුතේ ඩැකොනිල් මල කියන කාන්තාර පිපෙන නිල් පාට මලක්. ඒ මල වියලි කාලෙදී දැඩි නියගේ දරාගෙන ඉන්නවා. ඒ මලේ කොළ නැහැ. අලේ විතරක් අර වැලි යටට වෙලා තියෙනවා. ඊට පස්සේ කාන්තාරයට වැස්ස වැටුනහම ඒ අලෙන් ලස්සනට මල් එනවා. දළු ඇවිල්ලා ලස්සන මල් පිපෙනවා. මුළු කාන්තාරෙම නිල්ම නිල් පාටින් වහගෙන යනවා. ඒ වගේ තමයි අපිට ජීවිතයේ අමාරු කාලවලදී අපි දැඩි ලෙස මේක අල්ලගෙන ඉන්න ඕනේ. මොකද්ද? ජීවිතේට ප්‍රශ්න ආපුවාම අපි ඒක ඉතාමත් අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපේ වසන්ත කාලය ආපුවාම අපිට ජීවිතේ මල් පුදින්න පුළුවන්. පුතාලා ගමන යන හරි ගමනක් හොයාගන්න. ඉගෙන ගන්න ගමන. මම ගණිත විෂය පිළිබඳ විශේෂ උපාධිධාරියෙක්. පුතාලට ගණිතය හරියට කියලා දෙන්න. මාත් එක්ක එකතු වෙන්න. දැනටවත් මගේ පන්ති පටන්ගෙන යනවා. 6 වසර සිට 11 වසර දක්වා. පුතේ ජීවිතේ දිනන්න හරි පාරක යන්න.